කියන සූර්ය මහලුගම ගම්මාර කියන මේ පන්සලට ඉතින් දුෂ්කර ගමක්. ඉතින් මේ ගමේ තියෙන මේ පුද පේන තියෙන ඉස්සරහා තියෙන උගලට මේ පන්සල අපි යම් බලන්න පුළුවන්. මාත් එක දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ රන්මුද්දගෑව මහලුත්තම්මාර කියන ගම්මාන දිග කේන්ද්‍ර කරගෙන ආරම්භ කරපු පන්සල වසර 20ක් 25ක් විතර වෙනවා. ඉතාමත්ම අමාරුවෙන් තමයි වැඩ කටයුතු කරගෙන යන්නේ. පොඩි හාමුදුරුවෝ 39ක් විතර අධ්‍යාපනය ලබනවා. බොහෝ දුෂ්කරතා මැද තමයි වැඩ කටයුතු කරගෙන යන්නේ. මොකද කිසිදු ආදායම් මාර්ගයක් ආර්ථික මිලයක කිසිසේත් අපේ පන්සලට නැහැ. ඉතාම දුෂ්කරතා මැද වැඩ කටයුතු කරගෙන යන්නේ. ඉතින් මෑතකදී 18 රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ සකස් කරලා මේත්‍ර ලැබීමේ කටයුතු ඉෂ්ට සිද්ධ කළා. අනිත් සංවර්ධන කටයුතු ගොඩක් දුෂ්කරතා මැද කරගෙන යන්නේ. ඉතින් ගමෙන් සහයෝගය ලැබෙන සමහරවිට ගමේ උදව් කරනවා. නමුත් ඉතින් ලොකු ශක්තියක් දෙන්න පුළුවන් අය නැහැ අත්‍තරම. මොකද එදිනෙදා හේන් ගොවිතැන් කරලා කුඹුරු කරලා නමුත් මෙහි දැන් ලොකු ගැටලුවක් තියෙනවා අලින්ගෙන්. ඊට ඒකත් ඇවිල්ලා මේ මිල ඔක්කොම මෙයා කරා. අපේ පන්සලේ ස්ථාන කීපයක තාප්පේ කැඩුවා. දානශාලාව මෙයා කරා. ඉතින් ඒ කරදරත් එක්ක මිනිස්සු කොයි දේවල් කරත් ලැබෙන ප්‍රතිලාභ අඩුයි. ඉතින් ඒ අයට දෙන්න පුළුවන් උපරිම ශක්තිය දෙනවා. නමුත් මේ යන ගමනත් එක්ක ලොකු ගමනක් යනවා. ඉතින් ඒ නිසා මේ කටයුතු වලට ඇත්තටම දායක වෙන්න පුළුවන් නම් මම කියන්නේ ඇවිල්ලා දැකලා බලලා ඔබතුමා මම එන්න කිව්වා පවුලේට එන්න කිව්වා දැකලා බලලා උදව් කරන්න කියලා කිව්වේ. මොකද අපි නොදැක දෙයක් දෙනවට වඩා දැකලාම ඇස් දෙකෙන් බලලා උදව් කරනවා නම් ඒක තමයි ගොඩක්ම වැදගත්. ඉතින් පොඩි හාමුදුරුවෝගේ ඉගෙන ගන්න වැඩ කටයුතු වලට පාසල් උපකරණ මේ දේවල් ඊළඟට මේ දානමාන කටයුතු වෙනුවෙන් ලියලි ආහාර ද්‍රව්‍ය පන්සලට අවශ්‍ය කරන දේවල් ඉතින් ඒවා පූජා කරන්න විශේෂයෙන් පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒවා මම කියන්නේ ඇත්තටම විදේශගත වෙ ඉන්නවා නම් එයාගේ ලංකාවේ ඉන්න ඥාති කෙනෙක් හරි ඒවලා දැකලා බලලා උදව් කරනවා නම් තමයි මම ගොඩාක්ම කැමතියි. ඉතින් පොඩි හාමුදුරුවන්ට ඉන්න ගොඩනැගිල්ලක් තිබුණේ අපි සංඝාවාස ගොඩනැගිල්ලක් වැඩ පටන් ගත්තා. ඉතින් මේ ගොඩනැගිල්ල මේකත් අලුතින්ම නෙමෙයි පරණ ගොඩනැගිල්ලක් තමයි ප්‍රතිසංස්කරණය කරලා කාමර 10ක්
පොඩිහාමුදුරුවෝ ඉන්න කියන තැනක් නැති නිසා. ඒකයි ඊට පස්සේ චෛත්‍ය රාජයාගේ කටයුතු සඳහා මුදල් කියලා තියෙනවා. ඒකත් අපි අපදාන බහුල් කියන්නේ මොනවද ගබඩාවක් හදලා තියෙනවා. මේ වැරන්ඩ එක ඉදිරියට ගොඩක් අමාරුයි. මයිදලා තමයි සිද්ධ නෑනේ. මොකද ලොකු මුදලක් එකට වැය වුණා. ඉතින් මේ කටයුතු වලින් දැන් මේ දොරජනේ ටික අල්ලන්න තියෙනවා. ඊළඟට ඒකට අතුරු කහරු සරදීන ඊළඟට මේකේ පොඩි ඇදලා පින්ස ටික දාගන්න. ඊළඟට වයරින් කිරීම ඒ කටයුතු ටික තියෙනවා. ඉතින් එතකන් මේ පරිහරණය කරන්න දෙන්නේ නැහැ. ඉතින් අනේක වාරයක් තියෙන්නේ. මොකද තීර තැනකට යමක් දෙනවට වඩා නැති තැනකට උදව් කරනවා නම් අතිශයින්ම වැදගත්. මොකද ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි පොඩි හාමුදුරුවෝ ගොඩක් ඉගෙන ගන්න. ඉතින් ඒගොල්ලන්ව හොඳ ගමනක් යවන්න තමයි මම විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ කාමරයක් අංග සම්පූර්ණ කරන්න මේ කාමරයකට ඇඳක් අවශ්‍ය කරනවා පොඩි හාමුදුරුවෝ දෙනවකට. ටවල් ට්‍රැක් එකක්, පොඩි මේසයක්, පුටුවක් ඒ ටිකත් එක්ක මේ දොරජනෙල් ටික අල්ලලා වයරින් කරලා මේ ටික කරගන්න තියෙන වයරින් කරන ඒවත් අපිට නොමිලෙව කරලා දෙන්න කෙනෙක් ඉන්නවා. ඒකම සල්ලි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් මේවා දැකලා බලලා උදව් කරන්න කියන තමයි මම කියන්න තියෙන්නේ. ඉතින් ඒවා අනේක වාරයක් පින් විශේෂයෙන් තීන තැනකට යමක් දෙනවට වඩා ලොකු පිනක්. ඉතින් මේ පැත්තේ කාමර පහක් තියෙනවා. මේ පැත්තේ අනෙක් අකුර ටික තියෙනවා. මේක මේ සෝල පද්ධතියක් හයි කරලා තියෙන තාම වයරින් කරලා නැහැ අපේ. මේ සෝල පද්ධතිය හයි කරලා තියෙන්නේ කරන්ට් බිල ගෙවා ගන්න බැරි නිසා. ඒකත් තාම කනෙක්ෂන් දීලා නැහැ. මොකද ලොකු ලයිට් බිලක් එනවා. ඊයේ වතුර බිල ඇවිල්ලා තිබුණා අපිට 85000. වතුර කපන්න ඇවිල්ලා කීප දෙනෙකුට කතා කරලා තමයි වතුර බිල ගෙවුනේ. මොකද පන්සලට කිසිම ආදායම් මාර්ගයක් නැහැ. ගොඩක්ම අමාරුයි. ඉතාලම අමාරුවෙන් තමයි ඊ වතුර ටික ගත්තේ කීප දෙනෙක්ගේ මුදල් එකතු කරලා. මේක හයි කරලා තියෙනවා තාම සම්බන්ධ කරලා නැහැ. වයරින් කරලත් නැහැ. ඉතින් ඒ ටික කරගන්න ඕනේ. ඊට පස්සේ මේකේ සෝල පද්ධතිය කවදා සම්බන්ධ කරයිද කියලා දන්නේ නැහැ. ඊට පස්සේ නම් අපිට කරන්ට් බිල අඩු වෙයි. ඒකවල මේ සෝල පද්ධතියත් එක්කනේ යන්නේ. මේ පැත්තේ තියෙනවා කාමර පහ. දැන් මේ වැඩ ඉවර කරගන්න විදිහක් නැති නිසා මේ ගවයෝ පවා සත්තු පවා එනවා. මොකද මෙතන වැඩ පිළිවෙල ඉවරයක් නෑ. අලින්ගේ කරදරෙහින් ඊළඟට සත්තු වෙනවා. මොකද මේ වැඩේ ඔක්කොම ඉවරයක් නෑ. ඉතින් මෙතන මේ පැත්තෙත් මේ කාමර පහක් තියෙනවා. අර තියෙන චෛත්‍යයේ මුල්ගල් කියලා ඒකේ කණු කීපයක් විතරයි දැනට දාලා තියෙන්නේ. කණු කීපයක් විතරයි දාලා තියෙන්නේ. මොකද වැඩ කරගන්න විදියක් නැති නිසා. මොකද එක දෙයක් ඉවර කරන්න නැතුව තව දෙයක් කරන්න බෑ. ඉතින් ඒ නිසා මෙතන වැඩේ ඉවර වුණා නම් ඊට පස්සේ කොහොම හරි ඒක පොඩ හරි කරන්න ඉතින් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකටත් උදව් කරන්න පුළුවන්. ලොකු අටමහා කුසල් ගණයට ගෙනෙන ලොකු පින්කම. විශේෂයෙන් පොඩි හාමුදුරුවෝ වෙනුවෙන් පන්සල වෙනුවෙන් මූලික ප්‍රතිපහසුම් වෙනුවෙන් උදව් කරනවා නම් ඒක අනේක වාරයක් පින්. ඉතින් ඒ දේවල් එක්ක ඒවා සම්පාදනය කරගන්න විදියක් නැතුව තමයි මේ ගමන යන්නේ. බොහොම අමාරුයි. මේ තියෙන අනිත් කාමර ටික මේ චෛත්‍ය හදන එකේ බඩු දාන තැනක් තිබුණේ නැහැ. වාසුන් නැහැලට ඉන්න තැනක් තිබුණේ නැහැ. අතන කාමර 10යි මේ කෑල්ල සම්පූර්ණයෙන්ම චෛත්‍යයේ බඩු ඒ කියන්නේ චෛත්‍ය හදන එකේ බඩු දාන්න වාසුන් නැහැලට ඉන්න කියන තමයි මේ කෑල්ල හදලා තියෙන්නේ. මොකද ඒ කට්ටිය එළියේ හිටියේ. ඒකවල මේ බැනන්න මොකුත් තිබුණේ නැහැ. මේ වැස්සට තෙමෙනවා වැඩ කරන්න විදියක් තිබුණේම නැහැ. ඉතින් ඒ වගේ බොහෝ කෂ්ටකට මුහුණ දුන්නා. ඉතින් ඒ පාර තමයි ගොඩාක් අමාරුවෙන් මේකත් ලේසියෙන් නෙමෙයි. ගමේ කට්ටියත් උදව් කළා දෙන්න පුළුවන් ශ්‍රමයේ දුන්නා. ගමේ වාසුන් නැහැලක් තවන් නොමිලි වැඩ කරපු අයත් හිටියා. ඉතින් එහෙම ලොකු දෙවන්ත කර්තව්‍යයක්. මේ ලී ටික කපා ගන්න ලේසි වුණේ නැහැ. ලී කපා ගන්න බැරුව ලක්ෂ ගානක ලී යනවා. ලුණුගම්මේ ප්‍රාදේශීය ලේකම්තුමා එක මොහොතේම උදව් කළා ඒ වැඩ වෙනුවෙන්. ඒ කියන්නේ හදන් ගේන්නේ. මත්තල වයිසී මහත්තයා උදව් කළා. ඒ ශක්තියත් එක තමයි මේ ලී ටික ගේන්න පුළුවන්කම ලැබුණේ. නැත්තම් මේ වැරන්ඩ් එක ගහන ලක්ෂ ගානක ලී යනවා මෙතන. ඉතින් ඒ ශක්තිය එකෙන්ම හිටියා. ඉතින් ඒකත් එක්ක ගමේ අයගේ දායකත්වය උදව් කරපු බොහෝ අය හිටියා. හැබැයි ඒ කටට ඉතින් මිල මුදලින් උදව් කරන්න බෑ. නමුත් ශ්‍රමයෙන් දෙන්න පුළුවන් දේ දුන්නා. ඒකත් එක තමයි මේ වටේ ලොකු වැරන්ඩ් එකක් මේක. ඒ කියන්නේ දැන් කොච්චර බඩු ගෙනාවත් මේක දාන්න පුළුවන්. පොඩි හාලට විශේෂයෙන් පාඩම් කරන්න හොඳට ඉඩ තියෙනවා. ඉතින් ඒ කටයුතු කරගත්තේ බොහෝ දුෂ්කරතා මැද. ඉතාමත්ම අමාරුයි. මේක මේ අර කබඩාවේ දොර දාලා තියෙනවා. චෛත්‍යයේ බඩු කබඩාවේ බඩු දාන්න සිමෙන්ති ගෙනාවොත් ඒව දාන්න යකඩ ගෙනාවොත් ඒව දාන්න තමයි මේක හදලා තියෙන්නේ.
ඊළඟට මේ මම කරන තව ලොකු පින්කමක් ඒකත් මම මතක් කරන්න ඕන. මෙහි ගොඩාක් වකුගඩු රෝගීන් ඉන්නවා. ඒ කියන්නේ පිරිසිදු පානීය ජලය නැහැ. පිරිසිදු පානීය ජලය නැහැ. වකුගඩු රෝගීන් අතිවිශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒකට අවශ්‍ය කරන ලීටර 5000 ටැංකියක් තමයි මේ උඩින් තියලා තියෙන්නේ. තව ලීටර 5000 ටැංකියක් මෙතන තියන්න ඕන. එතකොට ඒකට අවශ්‍ය කරන කුටිය හදලා තියෙනවා මම. ඒ කියන්නේ ෆිල්ටර් පද්ධතිය හයි කරන්න. ෆිල්ටර් පද්ධතිය හයි කරන්න අවශ්‍ය කරන කුටිය තමයි මේ තියෙන්නේ. මේක හදලා ඉවරයි. මේ ෆිල්ටර් ටික අරන් දෙන්න පුළුවන් නම් ඒකත් අනේක වාරයක් තියෙන මොකද මුළු ගමටම වටලා දෙන්න. මුළු ගමටම පිරිසිදු පානීය ජලය ලබා දෙන්න අවශ්‍ය කරන කුටිය තමයි මේ හදලා තියෙන්නේ. මේකේ ෆිල්ටර් ටික හයි කර ගන්න ඕන අපිට. එතකොට අතන 5000 ටැංකියක් තියෙනවා. තව 5000 ටැංකියක් තමයි අඩු. ඉතින් මේවා ගොඩක් පිං මිලමුදල්නේ මේ බලාපොරොත්තු වෙන්නේ. ඇවිල්ලා දැකලා බලලා මේවට සහයෝගය දෙන්න පුළුවන් නම් අතිශයින් වැදගත්. මොකද මෙහි පිරිසිදු පානීය ජලය නැහැ. බොහෝ අය රෝහල් වල ප්‍රතිකාර ගන්නවා, බෙහෙත් බොනවා, වකුගඩු රෝගීන්, විවිධ ආබාධ තියෙන අය. ඉතින් ඒ වගේ දේවල් වලට මුහුණ දීලා තියෙනවා. ඉතින් මේකත් මේ වෙලාවේ මම මතක් කරනවා උදව් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. ඊළඟට අපිට අලින්ගේ කරදර තමයි ගොඩක් තියෙන්නේ. මේ ආනන්ද බෝධිගාව මෙතන කඩලා තියෙනවා. මේ මෙතන වැට කඩලා දැම්මම මේ ඉදිරියට ඇවිල්ලා. මේ සම්පූර්ණ අලිය මෙතන මේවා කඩලා දැම්මම මේ ඔක්කොම පුරලා තියෙන්නේ. මෙතන මේ ඔක්කොම කඩලා දාලා තියෙනවා. අලියවිල්ල තමයි මේ ඔක්කොම කණු කඩලා තියෙන්නේ. මොකද කරන්ට් පැටක් ගහගන්න විදියක් නෑ මට. කරන්ට් පැටක් ගහනවා නම් ස්ථීර එල්ලෙන කරන්ට් පැටක් ගහන්න ඕන. ඒකට හරිය යකඩ පයිප් දාලා සම්පූර්ණ එල්ලෙන පැටක් ගහුවොත් තමයි මේව බේර ගන්න පුළුවන්. එහා පැත්තේ දානශාලාවෙත් ගණන් කඩලා තියෙනවා. ආප්පෙත් තමයි දෙපළක තුන්පළක් කඩලා තියෙනවා. ඉතින් ගොඩක් අනාරක්ෂිතයි. ජල ජීවී කියනවා, වන ජීවී මේ ඔක්කොම අපි කතා කරනවා. කතා කරලා ඉතින් ඇවිල්ලා වැඩක් ඇවිල්ලා බලලා යනවා. බලලා යනවා උදව් කරන්නම් කියනවා. ඒකට ඉතින් මොකද විසඳුන්නේ නැහැ. ඉතින් මේකට කරන්න තියෙන්නේ මොකද හැමෝම දැනුවත් කරා ස්ථීර කරන්ට් පැටක් ගහන්න ඕන. ඉතින් ඒකත් ලොකු අත්‍යවශ්‍යතාවයක්. මොකද පොඩි හාමුදුරනේ එළියට බහිනවා. අලි කොහේ ඉන්නවද කියලා අපි දන්නේ. ජීවිතේට දෙයක් වුණොත් වැඩක් නැහැ. මොකද ඊපෙරියටත් මෙතන දෙන්නේ තුන් දෙනෙක් මැරුවා. ඒත් අලි ගහනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න ගොඩාක් මැද ඉන්නේ. ඉතින් මේවට ඇත්තටම උදව් කරන්න පුළුවන් නම් වටිනවා. ඇවිල්ලා බලලා දැකලා මේ ටිකට ශක්තියක් වෙන්න කියලා තමයි මම විශේෂයෙන් මතක් කරන්නේ. ඔබතුමා අපේක ලොකු දෙයක් අද අහම්බෙන් ආව සම්බන්ධ වුණා, දානෙ දුන්නා, උදව් කළා. මොදේ මැස් දෙකෙන් දැක්කා. සියලු කටයුතු වලට සම්බන්ධ වුණා. ඉතින් මට කියන්න තියෙන ඔබතුමා මූලික වෙලා. ඔබතුමා මූලික වෙලා කළ හැකි දෙයක් කරලා දන්න කියන එකතු කරගෙන ඇවිල්ලා ගෞතම සම්බුද්ධ ශාස්ත්‍රය වෙනුවෙන් ශක්තියක් ලබා දෙන්න කියලා තමයි මම මතක් කරන්නේ. මේ පුළුවන් මේ වීඩියෝ බලන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් හැකි ප්‍රමාණයෙන් දායක වෙන්න මේ පන්සල වෙනින් මේ දුෂ්කර ගම්මානක තිබෙන මේ වෙනක මේ පන්සලක් දිනු කරනවා නම් ඔබ පිනක්. ඉතින් මේ ඕන කෙනෙක් ඉන්නවා නම් කැමති කෙනෙක් ඉන්නවා නම් මේ මගේ channel එකේ subscribe කරන්න, comment එකක් දාන්න. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේ පන්සල අපි දිනු කරන්න ඕනේ. මේක පන්සල් විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඉතින් අපි හත්ටි එකතු වෙලා මේ පන්සල් තියෙන ගොඩනගා ගන්න ඕන අපි. එනම් බොහොම පිං තිරුවන් සරණයි. ඔබතුමා අද ඇවිල්ලා මේ කාලය වැය කළා, ශ්‍රමය වැය කරලා අපිට දානමාන දීලා, දානි පූජා කරලා හැම දෙයකටම උදව් කළා. අපේ දුක සැප බැලුවා, මේ වටපිටාව බැලුවා, විහාරස්ථානෙ බැලුවා, පොඩි හාමුදුරුවෝ ටික කතා බහ කළා. අනිත් පොඩි හාමුදුරුවෝ දැන් වඩිනවා. ඉතින් මේ කරන උදව් උපකාර වලට අනේක වාරයක් පිං. තිරුවන් සරණයි. නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම පුළුවන් උපරිම ආන්දෝලන කරනවා. පුළුවන්. අපිත් ඒ කියන පොඩි හාමුදුරුවෝ දෙනමක් මේ පොඩි හාමුදුරුවෝ නම කියන්නේ? ඈ? පොඩි හාමුදුරුවෝ නම කියන්නේ? අමරදීය හාමුදුරුවෝ. අමරදීය හාමුදුරුවෝ. ඔබ වහන්සේ? ධම්මජෝති. ධම්මජෝති. ඉතින් මේ හාමුදුරුවොත් එක්ක අපි යනවා මේ වැය බලන්න. ඉස්සරහ ඉන්නවා මේ ලොකු මේ කුණු විහාරක දෙන්නෙක් ඉන්නවා ඉස්සරහ. අකුල ගත්තා යනවා.
අන්න ගියා. මේ මික්ස් වෙනවද? හ්ම්? මික්ස් වෙනවද? Hey,